හලෝ සුබ උදෑසන සියලුම දෙනාට. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ සදමලේ ෆාම් හවුස් YouTube channel එකත් එක්ක. ඉතින් අපි අද කියලා දෙන්න හදන්නේ net house එකේ ටෙන්ට් එක ගලා ගන්න එකේ දෙවෙනි වීඩියෝ එක. ඔයාලා දැන් net house එකේ ටෙන්ට් එක ගලා ගන්න වීඩියෝ එක බලුවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලන්න ඕනි. අපි මේකෙන් කියලා දෙන්න හදන්නේ ටෙන්ට් එක ගලාගෙන ටෙන්ට් එකේ බෝගය හදන්න අපි දැන් හිල් කර ගන්න ඕනේ. හිල් කර ගන්න ආකාරය තමයි අපි කියලා දෙන්න යන්නේ. ඔයාලා විශේෂයෙන් මේවා ගැන මේ කරුණු ගැන දැනගෙන හිටියේ නැත්නම් ඔයාලා ටෙන්ට් එක ඩැමේජ් වෙන්න පුළුවන්, බටේට හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි අද කියලා දෙන්න හදන්නේ ඒක තමයි. ඔයාලට මුලින්ම ඔයාලා මේ වගේ බටයකින් හිල් කරන්නත් පුළුවන්. මේ විදිහට කපාගත්තු බටයකින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න, ඒ වගේ එකකින් හිල් කරනවා වුණත් මේ බටේ මේ විදිහට ඔයාලා පිටිපස්සට ඇද ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම බටේ එහෙම ඇද ගන්න ඕනේ. නැත්තම් මේ බටේ ඩැමේජ් වෙන්න බලනවා. එතකොට එතනින් වතුර ගොඩක් යනවා. ඒ වගේම දැන් මේ ඉටරෙද්දේ වතුර ගලාගෙන යන විදිහට තියෙන්න ඕනි. මේ පස මුදුන් වෙලා. ඉතින් මෙහෙම හිල් කරගද්දි මේ බටය අනිවාර්යයෙන්ම මෙහෙට කරගන්න. ඔයාලට තින්ත ටින් එකකින් උනත් ඒක කරගන්න පුළුවන්. මේක ලොකු තින්ත ටින් එකක් ඇත්තටම. අපි එකකින් දෙකකින් හිල් කරේ නෑ. මීට වැඩිය සාමාන්‍යයෙන් පොඩි ටින් එකක් අරගෙන ගිනි ගොඩක් ගහලා ඒකට අගුරු ටිකක් දාලා මේක රත් කරලා මේ ගානින් තියාගන්න පුළුවන්. එතකොට ඒ වගේ ටින් එකකින් තියාගන්නකොට අපිට ලැබෙන ලාභය නම් ඒක එතකොට පැලේට හොඳින් වාතය ලැබෙනවා. පැලේ ඉඩ තියෙන තරමට තමයි භෝගය, රවුම ඉඩ තියෙන තරමට තමයි භෝගය වර්ධනය වෙන්නේ. එතකොට ඔයාලා ඒ වගේ දෙයකින් හිල් කර ගන්නවා නම් වඩාත් හොඳයි. ඔයාලට මම ඉස්සෙල්ලා කියලා දුන්නේ ඉතින් ලේසි ක්‍රමයක්. ඒකට ගොඩක් වෙලා යන්නේ නැහැ. ඒකෙන්ම හිල වදිනවා. ඉතින් ඔයාලා ලේසි විදියකට කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් සදමාලිලේ ෆාම් හවුස් YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.